හයාලුවනේ කොහොමද ඔයාලට ඔන්න අදත්තාව රසමලස කෑමක් අරගෙන අපි හදමුද අද පැණිවරළු අලුත් අවුරුද්දට ළඟ හදාගන්න පුළුවන් පැණිවරළු. එහෙනම් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම තාච්චියක් ලිපේ තියාගෙන ඒකට සීනි කප් 2ක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳින් කැරමල් වෙනකම් හොඳින් රත් කරගන්න ඕනේ. මේ වෙලාවේ අපි වතුර ටුට්ටක් දාලා හොඳින් රත් කරගමු මේ ටික. ඊට පස්සේ අපි වෙනම භාජනයක් අරගෙන අපි ඒකට මෙන්න මේ වගේ මේස හැඳි 5ක් මන් දැම්මා. අර වගේ කප් එකක් වගේ සෙට් වෙන්න අපි හදාගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට තමයි හදාගන්න ඕනේ. මම මේක හදන්නේ 5 දිනකට විතර ඇති වෙන්න. ඊට පස්සේ මම මෙන්න මේ හැන්දෙන් සීනි හැඳි 2ක් විතර හොඳින් දාගෙන වතුර දාගෙන හරි ප්‍රමාණයට පදමට එනකන් හොඳින් කවලම් කරගන්න ඕනේ. උණු වතුර ඇඩ් කරනවා නම් අපිට ලේසි. ඒ සමගම අපි මේකට ලුණු බිංදු 2-3ක් විතර අපි දාගෙන හොඳින් කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට කැමති ඩයි ජාතියක් දාගන්න පුළුවන්. නැත්තම් මේ විදිහටම අපිට තෙලේ බෙදලා ගන්නත් පුළුවන්. මම මේකට කහ පාට ඩයි එකක් දාගෙන හොඳින් කවලම් කරගන්නවා. මේකේ අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපි මේකට අර උණු කරගත්ත පැණි ටික වෙනම අයින් කරලා තියාගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ තාච්චියක් නැවත අරගෙන අපි මේක තෙල් ටිකක් එහෙම දාගෙන මේ විදිහට තියාගෙන ඉන්නවා. දැන් අපි ඔක්කොම ළඟට ගන්න ඕනි. ඊට පස්සේ අපි අර දාගත්ත මිශ්‍රණය මෙන්න මේ විදිහට හොඳින් වක් කරගන්න ඕනි. මෙන්න මේ විදිහට. ඊට පස්සේ හොඳින් දෙපැත්ත රත් වුණාම අර පැණි එකට දාලා අපි මේක තියාගෙන අයින් කරගන්න ඕනි. දැන් මගේ කෑම ටික හදලා ඉවරයි. ඕගොල්ලොත් මේ කෑම හදලා රසගුණ කමෙන්ට් එකකින් අපිට කියන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. අපිව subscribe කරන්න. ඕගොල්ලන් හැමෝටම තෙරුවන් සරණයි.